watch a man doing donuts to celebrate a race win. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා F1 සිංහල පොඩ්කාස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකට. මගේ නම දරංචේ පසන් and මාත් එක්ක අද මේ පොඩ්කාස්ට් එකට එකතු වෙලා ඉන්නවා චානක නදුන්. ඉතින් කොහොමද? හොඳයි වරදක් නෑ. අපිට මේ සතිය එහෙම නැත්නම් මේ පටන් ගන්න 2026 ලාංකිකයන් විදිහට වගේම F1 ෆෑන්ස්ලා විදිහට ටිකක් විශේෂ අවුරුද්දක්. විශේෂයෙන්ම ලාංකිකයන් විදිහට. ඔව්. F3 වල ඒ කියන්නේ ෆෝමියුලා 3 කියන්නේ ෆෝමියුලා 1 වලට පහළ. ඒ කියන්නේ ෆෝමියුලා 1 වලට යනවා නම් ඔයා ෆෝමියුලා 3, ෆෝමියුලා 2 සහ ෆෝමියුලා 1 වලට යන්න ඕනේ. ෆෝමියුලා 1 වලට යනවා. එතකොට F3 එකේ ෆෝමියුලා 3 වල මේ අවුරුද්දේ ලංකාවේ දාවකෙක් වෙන යෙවන් ඩේවි ඩ්‍රයිව් කරනවා. ඉතින් මේ මෙල්බන් වීකෙන්ඩ් එකේ මෙල්බන් රේස් වීකෙන්ඩ් එකේ යාගේ පළවෙනි රේස් එක තිබ්බා. ගන්න දේවල් උඩක් තිබ්බ රේස් එකෙන්. ඔයා ඉතින් මොකද හිතන්නේ? සහ මේ දැන් දනා ලාංකිකයෙක් විදිහට එහෙම නැත්නම් F1 ෆෑන් කෙනෙක් F1 ශ්‍රී ලාංකික ෆෑන් කෙනෙක් විදිහට මේක ලොකු ඔපචුනිටි එකක්. සහ මේ යෙවන් කියන්නේ තාම මේ මේජර් ලීග් එකට අලුත් දාවකෙක්. ඉතින් මේ ස්පොන්සර්ස්ලා හොයාගෙන අපි දැක්ක ලංකාවේ ඇවිල්ලා ප්‍රෙස් කොන්ෆරන්සස් තියනවා, කතා කරනවා, ලංකාවේ ස්පොන්සර්ස්ලා එකතු වෙනවා. මේක හරි විශේෂ අංගයක්. මොකද F1 කියන්නේ තාම ලංකාවට ගොඩක් අලුත් ස්පෝර්ට් එකක්. ක්‍රිකට් වගේ නෙමෙයි. ක්‍රිකට් ටීම් එකකට ස්පොන්සර් කරන්න ස්පොන්සර්ස්ලා එනවා වගේ නෙමෙයි. F1 ටීම් එකක F1 රුකී කෙනෙක්ට ස්පොන්සර් කරන්න ලංකාවේ බ්‍රෑන්ඩ්ස් එකතු වෙනවා කියන්නේ. මේක හරි විශේෂයි. ෆෝමියුලා 3 රුකී කෙනෙක්. ඔව් ඒ කියන්නේ අපි දැක්ක තිබ්බ එයාගේ මාකටිං වල තිබ්බ සමහර දේවල් වලට විවිධ ප්‍රතිචාර ඇවිල්ලා තිබ්බා. but after all අන්තිමට අපේ ඩ්‍රයිවර් කෙනෙක් ලංකාවේ ඩ්‍රයිවර් කෙනෙක් ෆෝමියුලා 3 වල ඩ්‍රයිව් කරනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ෆෝමියුලා 3 ගත්තොත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ෆෝමියුලා 3 රේසස් තියෙන්නේ ෆෝමියුලා 1 රේස් තියෙන වීකෙන්ඩ්ස් වලම. ඒතකොට දැන් හිතන්න දැන් මෙල්බන් රේස් එක අපේ තිබ්බ 6 7 8 කියන දවස්වල. එතකොට ෆෝමියුලා 3 රේස් එක තියෙන්නේ අර ෆෝමියුලා 1 රේස් එක පටන් ගන්න පැය කිහිපයකට කලින් ෆෝමියුලා 3 රේස් එක තියෙනවා. එතකොට ෆෝමියුලා 1 රේස් එකකට වඩා මේක වෙනස් වෙන්නේ දැන් අපි ගත්ත ෆෝමියුලා 1 වල ස්ප්‍රින්ට් වීකෙන්ඩ් තියෙන. ඒක රේස් දෙකක් තියෙනවා. ෆෝමියුලා 3 වල හැම වීකෙන්ඩ් එකක්ම රේසස් දෙකක් තියෙනවා. එතකොට පටන් ගන්න පැයක ප්‍රැක්ටිස් එකක් තියෙනවා. පැය භාගයක ක්වොලිෆයින් සෙෂන් එකක් තියෙනවා. ඒ වගේම ඒ දෙක තියෙන්නේ ෆ්‍රයිඩේ. අපිට සෙනසුරාදා ස්ප්‍රින්ට් රේස් එක තියෙනවා. ඒ වගේම ෆීචර් රේස් කියලා එකක් තියෙනවා ඉරිදා. එතකොට ෆීචර් රේස් එක තියෙන්නේ ග්‍රාන්ඩ් ප්‍රී එකට කලින් ෆෝමියුලා 1 ග්‍රාන්ඩ් ප්‍රී එකට කලින් ස්ප්‍රින්ට් රේස් එක තියෙන්නේ ෆෝමියුලා 1 ක්වොලිෆයින් වලට කලින්. ඉතින් යෙවන් ඩේවිඩ් ගත්තොත් යෙවන් ඩේවිඩ් කියන්නේ ඇත්තටම යුරෝ ෆෝමියුලා වල ගිය අවුරුද්දේ වයිස් චැම්පියන් වුණ ඩ්‍රයිවර් කෙනෙක්. මේ වීකෙන්ඩ් එක ගත්තොත් යෙවන්ගේ පර්ෆෝමන්ස් ඇත්තටම ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් විදිහට බලද්දි ස්ටෑන්ඩඩ් එකකින් බලද්දි තරමක් මදි. ඒ වුණාට ඒකට හේතු තියෙනවා. මේකට ප්‍රධානම හේතුවක් තමයි යෙවන් ඉන්න ටීම් එක. යෙවන් ඉන්න ටීම් එක අපිට ඉතින් ටීම් වලට වහින්න බෑනේ. ඔව් අනිවාර්යෙන්. මොකද අපේ කොල්ලා ඉන්න ටීම් එක. ඔව් අනිවාර්යෙන්. අපි ඒකට සපෝට් කරන්න ඕනේ. හැබැයි අපිට F1 ෆෑන්ස්ලා විදිහට දැන් අපිට දකින්න දේවල් කතා කරන්න පුළුවන්. මේකයි. ඉතින් AIX ටීම් එක ගත්තොත් AIX ටීම් එක කියන්නේ අර අපි F1 ටර්ම්ස් වලින් ගත්තොත් නිකන් හාස් සවුබ අන්න ඒ වගේ ටීම් එකක්. කලාතුරකින් පොයින්ට්ස් ස්ටොප් කරනවා. කලාතුරකින් පෝඩියම් එකක් ගන්නත් පුළුවන්. හරිද? අර මේ ෆෝමියුලා 3 වල තව තියෙන විශේෂ දෙයක් තමයි ෆෝමියුලා 3 වල කාස් එකම කාර් එක හම්බෙන්නේ. දැන් ෆෝමියුලා 1 ගත්තොත් ෆෝමියුලා 1 වල එක ටීම්ස් එක කාස් ඩෙවලොප් කරනවා. එක එන්ජින් තියෙන්නේ. දැන් ෆෝමියුලා 3 and ෆෝමියුලා 2 වලදී අර අපි ගොඩක් බලන්නේ ඩ්‍රයිවර්ගේ ස්කිල්ස්. බට ඩ්‍රයිවර්ගේ ස්කිල් එක්ක ටීම්ස් වලට පුළුවන් එයාලගේ පොඩි දේවල් වෙනස් කරන්න. ප්‍රධානම එන්ජින් එක කියන්නේ එන්ජින් එකක් වුණත් දැන් ඔයාලා ගත්තොත් නිකන් මරුටි එකක් ගත්තොත් මරුටි 800 එක ගන්නකො. මරුටි 800 එක ගත්තොත් මරුටි නෙවෙයි ඇල්ටෝ 800. මේ අපේ විශ්වයේ කාර් එක. ඇල්ටෝ 800 එක ගත්තොත් නෑ අලුත් ඇල්ටෝ 800 එක සහ 2005 විතර ආපු ඇල්ටෝ 800 එකක් ගන්නකො. එතකොට මේ දෙකේ එන්ජින් එක සේම් වුණාට මම දන්නේ නැහැ ඇල්ටෝ 800 එක තාම එනවද කියලා. මම නිකන් පොඩි එක්සැම්පල් එකක් විතර ගන්නෙ. එන්ජින් එක සේම් වුණාට එන්ජින් එක පරණයි කියමුකෝ. අද 2005 එන්ජින් එක පරණයි. ඒ දෙකම එක සමානව පර්ෆෝම් කරන්නේ නැහනේ. අන්න ඒ වගේ එන්ජින් එකේ පොඩි චේන්ජස් වගේක් තියෙනවා. සමහර වෙලාවලට කලින් අවුරුදු වල පාවිච්චි කරපු එන්ජින් එකම හපව ගේන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් තමයි දැන් ඔයා දැකලා තියෙනවනේ
ෆෝමලා වන්නල ෆ්‍රන්ටිං එක සාරියවින් තියෙන්නේ ඒක අර පොඩි චේන්ජස් කරන්න ෆ්ලට් ඇජස්මන්ට් කියලා මෙහෙම අර තියෙන වෙනස් කරනවා ඇන්ගල්ස් වෙනස් කරනවා ඒක මිලිමීටර් වලින් තමයි වෙනස් වෙන්නේ සෙන්ටිමීටර්වත් නෙවෙයි මිලිමීටර් වලින් වෙනස් වෙන්නේ අන්න ඒ වගේ දේවල් ටීම්ස් වලට ෆෝමියුලා 3 and ෆෝමියුලා 2 වලදී කරන්න පුළුවන් හැබැයි කිසි දෙයක් මේජර්ලි කරන්න අමාරුයි ඔව් මේජර්ලි කරන්න බෑ කියන්නේ දැන් හිතන්නකෝ අපි ලාස්ට් ඉයර් නේ 2024 දී 2024 දී මැක්ලරන්ලා ගෙනාවේ මිනි DRS කියලා එක අර පොඩියට බාකුවල ස්ට්‍රේට් එකේ දිහම මෙව වෙන්නේ අන්න ඒ වගේ දේවල් කරන්න බෑ ඔක්කොම එකම ප්ලැට්ෆෝම් එක තියෙන්නේ ප්ලැට්ෆෝම් එකේ පොඩ්ඩක් එහෙම චේන්ජස් කරලා ඒක බිල්ඩ් කරන්න තමයි තියෙන්නේ AIX කියන්නේ ඕකට චුට්ටක් ෆේල් වෙන ටීම් එකක් ඒක හිස්ටොරිකලි ෆේල් ටීම් එකක් ඒ වැඩේට දැන් ලාස්ට් එක ගත්තොත් ලාස්ට් එකේ ෆෝමියුලා 3 වල එයාලගේ ස්ටැන්ඩ් එක තිබ්බේ දැන් ෆෝමියුලා 3 වල තියෙනවා ටීම්ස් 10 එක ඩ්‍රයිවර්ලා 3 දෙනෙක් ගානේ ඩ්‍රයිවර්ස් 30 දෙනෙක් ඉන්නවා ෆෝමියුලා ලාස්ට් එකේ AIX සිටියේ මට මතක විදිහට 9th හරි 10th හරි හිතන්නකෝ අර අච්චර ඩ්‍රයිවර් පූල් එකක් ඉන්නකොට තමන්ට අර පෝඩියම් එකක් ගන්න පුළුවන් වුණේ එක අවස්ථාවක විතරයි නේද පොයින්ට්ස් ගොඩක් අඩුයි නා අර එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවානේ එතකොට අර ගොඩක් දුරට අර ඩ්‍රයිවර්ගේ පර්ෆෝමන්ස් මෙව්ව වෙන්න පුළුවන් අර ටීම් එකේ තියෙන වැරදි හින්දා ටීම් එකට බයින්න බෑ ඒ වුණාට අර AIX ප්ලීස් මේක බලන්න අපේ කොල්ලවකට දාලා අපේ කොල්ලවකට දාලා දෙන්න යා තමයි ඉල්ලන්න තියෙන්නේ හැබැයි දනා මෙහෙම කතාවකුත් තියෙනවා දැන් ටීම් එකේ අර දනම් මුලින්ම කිව්වා වගේ වාහන ගොඩාක් දුරට එක සමානයින්ට හැබැයි මෙතනදී යවාන් ඉස්සරහා දිනයකදී හෝප්ෆුලි පර්ෆෝමන්ස් හොඳට පෙන්නුවොත් එහෙම මේක හොඳ හොඳ ගේට්වේ එකක් වේවි යාට අනාගතේ තව ස්ටෙප් එකක් ඉස්සරහට යන්න F2 හරි F1 හරි එකකට යන්න හොඳ ඔපචුනිටි එකක් වේ මොකද හිතන්නකො ටිකක් දැන් ඉන්න ටීම් එක අපි දැක්කේ මේ වීකෙන්ඩ් එක අපි දැක්කේ ආවිත් ලිම්බා ඔව් මේ වීකෙන්ඩ් එක දැන් මම පර්සනලි සාමාන්‍යයෙන් දැන් මම F1 වලට තාම අලුත් කියන්නේ මම F1 බලන්න පටන් ගත්තා ළඟදී හැබැයි මම පරණ රේසස් බලාගෙන ඇවිල්ලා එහෙම ආවට පස්සේ මේ රේස් එකේ රුකීස්ලා සහ මේ මේජර් ලීග් එකත් එක්ක කම්පීට් කරන තරම් ඔව් ඒ කට්ටියගේ පර්ෆෝමන්ස් ඉම්ප්‍රෙසිව් රෙඩ් බුල් එකෙන් සහ රෙඩ් බුල්ලගේ අයිසක් හජාවුනත් එකන අපි රොකී විදිහට හඳුන්වන්නේ නැති වුණා පළවෙනි දෙවෙනි අවුරුද්දයාගේ අලුත්ම ටීම් එකේ සහ ලේසි පහසුකාරයක් අපි දන්නවා මැක්ස්ගේ අනිත් පැත්තේ ටීම් එක කරන එක සහ අනිත් ගරාජ්ජකේ වෙන දේවල් අපි කලින් කතා කරලා තියෙනවා කලින් පේජ් එකේ කතා කරලා තියෙනවා කලින් රීසන් පොඩ්කාස්ට් එකට ගිහලා මම කතා කරලා ඒක ගැන කියවලා කට්ට එක මෙටු දාලා තිබ්බට මීම හදලා බැලුම් හලා තියෙනවා නේද ඒ වගේ මේ අර අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එවන් ගැන එවන්ගේ පර්ෆෝමන්ස් ගත්තොත් එයා ක්වොලිෆයි වෙනවා P25 එතකොට ඩ්‍රයිවර්ස් 30 දෙනෙක්ගේ 25 වෙනි ස්ථානය ක්වොලිෆයි වෙනවා 25 වෙනියට ෆාස්ට්ම ලැප් එක 25 වෙනියට ෆාස්ට්ම ලැප් එක කියද්දි මේක එයා ස්ලෝ නෙවෙයි හරිද ස්ලෝ නෙවෙයි within a second first place එකත් එක්ක within a second within 1.5 second එයා තියාගත්ත ගැප් එක එතකොට එච්චර කම්පිටිටිව් ෆීල්ඩ් එක මේ වගේ කාර් එකකින් අර වගේ පර්ෆෝමන්ස් එකක් දෙන එක සහ ක්‍රෑෂ් නොවීම එක මොකද අපි මම ස්ප්‍රින්ට් රේස් එකේදී දැක්කා ප්‍රීම ටීම් එකේ කාස් දෙකක් ක්‍රෑෂ් වෙනවා ලයික් ඩ්‍රයිවර්ට හොස්පිටලයිස් වෙන්න උනා ඒ කියන්නේ ඔතන F3 කියන්නේ අවුරුදු 16 17 18 පොඩි අයනේ ඔය වගේ එක ලොකු ක්‍රෑෂ් එකක් වෙනවා කියන්නේ එයාගේ සම්පූර්ණ අනාගතේම අඳුර වෙන්න පුළුවන් ඒ වගේ දේවල් හින්දා අර ෆෝමියුලා 3 රේස් එකක් සේෆ්ලි ෆෝමියුලා 3 ෆෝමියුලා 2 ෆෝමියුලා 1 ඕනෙම රේස් එකක් සේෆ්ලි වදින්න ඕන සහ ඒ රේස් එක ෆිනිෂ් කරගන්න පුළුවන් වෙන එක ලොකු ස්ටෙප් අප් එකක් සහ මම දැක්කා යවන්ගේ යාළුවෙක් අපේ ගෲප් එකේ මැසේජ් එකක් දාලා තිබ්බා යුරෝ ෆෝමියුලා වල එයා වයිස් චැම්පියන් නේ එයි එකපාරට වයිස් චැම්පියන් වෙලා ඇවිල්ලා මේ ෆෝමියුලා 3 වල දැන් මෙච්චර පර්ෆෝමන්ස් අඩු එකක් උනේ එකට එයා කියලා තිබ්බ දෙයක් තමයි ඩවුන් ෆෝස් එක යුරෝ ෆෝමියුලා වලට වඩා ෆෝමියුලා 3 වලදී ගොඩක් අඩුයි කියලා. මට ඒ ඇත්තම මුලින් විශ්වාස කරන්න බැරි මොකද යුරෝ ෆෝමියුලා කියන්නේ ෆෝමියුලා 3 එකට යට තියෙන එකන්නේ. එතකොට ඒ ඩවුන් ෆෝස් එක හරිනම් වැඩි වෙන්න එපා උඩට යද්දි ෆෝමියුලා 1 වල තමයි වැඩිම ඩවුන් ෆෝස් එක තියෙන්නේ, වැඩිම ග්‍රිප් එක තියෙන්නේ. එතකොට ඒ දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එක්ක යුරෝ ෆෝමියුලා වල අඩු කරගන්න ඕනේ. නැත්නම් ෆෝමියුලා 3 වල වැඩි වෙන්න ඕනේ.
කොහොමරි ඒක කාරකට අඩට් එද්දි ගොඩක් හරියයි කියලා හිතනවා. ඒ වගේම අවස්ථාවක් ලැබුණා ලොකු ටීම් එකකට ෆෝමියුලා 3 වලම මේ අවුරුද්දෙම නිකන් ට්‍රයිඩන්ට් ඊට පස්සේ ප්‍රීමා වගේ ලොකු ටීම් එකකට උනා මූව් වෙන්න ලැබෙන්න කියලා අපි අනිවාර්යයෙන්ම සුබ පතන්න ඕනේ ෆෑන්ස්ලා විදියට සහ ශ්‍රී ලංකන් විදියට. දැන් දනා මේ අලුත් කට්ටිය ගැන මත රුගීස්ලා ගැන කතා කරද්දී අපි කතා කරන්න ඕනේ මේ පාර අලුතෙන්ම පොයින්ට්ස් වලට ආපු අනිත් ටීම් එක ගැන. රේසින් බුල්ස්ලා ගැන. රේසින් බුල්ස් ආවෙත් නිකන් අර පැත්තක ඉඳලා P10 ස්ටාර්ට් කරලා P10 ඇවිල්ලා නෙවෙයි. ආයේ ලොකු වැඩක් පෙන්නුවා. ඒකත් පෙන්නුවේ අලුත් කෙනෙක්. අලුත්ම කෙනෙක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් රේසින් බුල්ස් සහ රෙඩ් බුල්ස් වල පර්ෆෝමන්ස් පෙන්වලා ඒ කියන්නේ අලුත්ම ස්පෙෂලි වාහනේට අලුත්ම කෙනෙක් ඒ වගේ පර්ෆෝමන්ස් එකක් දාපු එක මාර දෙයක්. මට දැන් සාමාන්‍යයෙන් දනාවුණක් දන්නා මම මැක්ස් වර්ස්ටැපන්ගේ කියන්නේ තඩ ෆෑන් කෙනෙක්. හරිද? මේ පාර මැක්ස්ගේ පර්ෆෝමන්ස් පට්ට බට් දැන් අපි දන්නවා මැක්ස් කොහේ ඇතෑරියත් පොර කොහොමත් ටොප් 10 වෙනවා කියලා. හරිද? ඒක නෙමෙයි ඕගෙන කතා කරන්න ඕනේ අපි. මොකද මට දැන් මම තර්ජනේන සිද්ධියක් තියෙන්නේ මැක්ස් ෆෑන්ලාගේ. නෑ දැන් මට ෆෑන් කෙනෙක් විදිහට දනා තියෙන මේක තමයි ඒක දන්නවා. හරිද? ඒක ඔබ්වියස්. ටොප් 5 හෝ ටොප් 3 කියන්නේ පෝල් පොසිෂන් එකකට එන එක තමයි දැන් අනිවාර්යෙන් අපි එක්ස්පෙක්ට් කරන්නේ. මැක්ස් ටොප් 10 වෙනවා කියන්නේ එහෙනම් ඔබ්වියස්. හරිද? මම ඉම්ප්‍රෙස් වුණේ මේ පාර අලුතෙන් ඉන්න කට්ටිය සහ මේ අර මේජර් ඉන්න ටොප්ම ප්ලේයර්ස්ලත් එක්ක කර හිටපු අපේ ආර්විට් එතකොට එයා ඊට පස්සේ බෝටලෙටෝ පොයින්ට්ස් ගත්තා අවුඩිලාගේ ෆස්ට් රේස් එකේ ෆෝමියුලා 1 වල. ඒක ගැන කතා කරන්න මුලින්ම කතා කරන්න ඕනේ ක්වොලිෆයින් ගැන. අපි ක්වොලිෆයින් ගැන කතා කරලා ඔයාගේ ඔයාට චුට්ටක් හાર્ඩ් බ්‍රේකින් සීන් එකක් ඔයා වැඩ හිටියේ මම මැසේජ් එක දැම්මට පස්සේ අර වඳුර ඔළුවේ අත ගහන ඉන්න එකක් තමයි වෙස්ට් එකක් තමයි ඔයා එව්වේ මේ වෙස්ට් අපට ඔක දුන්නේ ඉතින් ඔයාලා වෙස්ට් අපට ඇත්තටම කිව්වොත් එහෙම මේ දැන් ස්පෙෂලි ක්වොලිෆයින් එකක පොර ක්‍රෑෂ් වෙනවා කියන එක මේ වෙන ප්‍රශ්නයක් මට මේ සහ වෙන අවුල් සිදුවීමක්. මොකද මේ කියන්නේ එයාලගේ වාහනවල මේ පාර අලුත් එන්ජින්ස් එක්ක ඉෂුස් දැම්ම පේන්න පටන් ගන්න තියෙනවා. මොකද අලුත් ඒක දැක්ක ඔස්කාගේ ඉන්ස්ටලේෂන් ලැබ් එකේදී කියන්නේ රේස් එකටත් කලින් රේස් එක ස්ටාර්ට් කරන පොසිෂන් එකට යන ෆෝමේෂන් ලැබ් එක නෙවෙයි. ෆෝමේෂන් ලැබ් එකට කලින් ට්‍රැක් එක ටෙස්ට් කරන්න යන ඒ ලැබ් එකේදී ඔස්කා ක්‍රෑෂ් වුණා. සහ වෙස්ටපන්ගේ ක්‍රෑෂ් එක ගත්තොත් වෙස්ටපන් ක්‍රෑෂ් එක මට මතකෙද රියල් ලොක් එකක් හින්දා. එතකොට කාර් එකේ වැරද්ද කියන මොකද වෙස්ටපන් ගත්තොත් වෙස්ටපන් කියන්නේ like කාර් කන්ට්‍රෝල් අතින් ගොඩක්ම ලොකු තැනකින් ඩ්‍රයිව් කරන. මොකද එයා ඕවර්ස්ටේ එක ගොඩක් කැමති ඩ්‍රයිවර් කෙනෙක්. එතකොට ඕවර්ස්ටේ එකට කැමති කියන්නේ කාර් කන්ට්‍රෝල් කියන එක උඩරිම තැනක තියෙන්න ඕනේ කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් අර වගේ පොඩි ටර්න් 1 එකේ පොඩි බ්‍රේකින් පොයින්ට් එකේදී ක්‍රෑෂ් වෙනවා කියන්නේ ස්පින්නර් එකකින් ක්‍රෑෂ් වෙනවා කියන්නේ කාර් වල පොඩි වැරද්දක් තියෙනවා. පොඩි නෙමෙයි මොකක් හරි ලොකු වැරද්දක් තියෙනවා. මේ සහ ඔස්කා වුණත් ලාස්ට් ඉයර් චැම්පියන්ෂිප් කන්ටෙන්ඩර් කෙනෙක් පොඩි කෙනෙක් නෙවෙයි. එයාත් ගොඩක් එයාත් කියලා තිබ්බා ටෝක් එක පාට වැඩි ආවා. එතකොට ගොඩක් වෙලාවට අපිට අංගල දික් කරන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රොනික සිස්ටම් සහ සොෆ්ට්වෙයාර්ස් වලට. ඒකත් එක්ක මෙහෙමයි. දැන් අපි මැදට චුට්ටක් දැන් ක්වොලිෆයි මැදට දාමු අපි මේ අලුත් රෙගියුලේෂන් ගැන. මොකද දැන් ඒකට එනකොටම කතා කරන්න තව දේවල් තියෙනවා. මොකද දැන් අපිට ආරංචි වෙනවා මම හිතන්නේ මැක්ස් කියලා තිබ්බා. මැක්ස් නෙමෙයි මැක්ස් ටීම්මේට්ස්ලා කියලා තිබ්බද කොහෙද අර ෆස්ට් රවුන්ඩ් එක වෙද්දී බැටරි තිබ්බේ නැහැ වගේ. කියන්නේ සාමාන්‍යයෙන් අර টপ ලෙවල් ඉන්න টপ ටියර් ඉන්න ටීම් එකකින් එක්ස්පෙක්ට් කරන්න බැරි සමහර ඉෂුස් අපි දැක්කා මේ පාර රෙඩ් බුල්ස් ලගේ. ඔව් මෙහෙම ඒකට මම හිතන විදිහට හේතුවක් තියෙනවා. මේක Red Bull Ford powertrain කලින් තිබ්බ Red Bull Honda powertrain එක. Red Bull Ford powertrain එකේ පළවෙනි රේස් එක තමයි මේක. පළවෙනි රේස් එකේ යාලා P3 qualify වුණා අයිසැක් හජා එක්ක. අයිසැක් හජා shout out අයිසැක් හජා. පළවෙනි රේස් එකේ Red Bull එක curve seat එක. ඒ කියන්නේ Yuki, Perez, Lawson, Gasly, Ricardo did okay, Albon. ඔය වගේ ලිස්ට් එකක් ඉන්න like මරණ දැන්වීමක් වගේ ඔය ලිස්ට් එකක්ම ඉන්නවා වික්ටම්ස්ලා. එහෙම එකක වර්ස්ටැපන්ටත් වඩා හොඳ පර්ෆෝමන්ස් එකක් කරන්න පුළුවන් කියන්නේ hopefully මේක කර්ස් බ්‍රේකින් පොයින්ට් එකක් වෙයි, ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා හිතනවා අලුත් Red Bull rookiesලට.
හරි රෙඩ් බුල් රුකීස්ලා රෙඩ් බුල් වලට අලුතින් එන දැනට කොහොමත් මැක්ස් කියන්නේ පර්මනන්ට් රයිඩර් නේ දැනට ඉන්නේ. එයාගේ අනිත් එන රයිඩර්ලට තියෙන කර්ස් එක නැති වෙන පොටෙන්ෂල් එකක් තියෙන හෝප්ෆුලි සීසන් එකක් සීසන් එකක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සහ මේ මං හිතනවා මේ පාර ක්‍රෑෂ් එක වුණේ නැත්තම් සරි අර ඉෂුව එක ඔව් නෑ අයිසක් හජාගේ එන්ජින් ඉෂුව එක එන්ජින් ඉෂුව එක ආවේ නැත්තම් probably දෙන්නම top 10 ඉන්න තිබ්බා. එහෙනම් top 10 ඉන්න තිබ්බ සහ මම හිතන්නේ like with a good strategy මොකද Red Bull strategy එක අපි දන්නවා හැම වෙලේම ගොඩක් වෙලාට ඔව් කාගේ වටේද කරගෙන අපි දන්නවා. එහෙම ස්ට්‍රැටජි එකක් එක ගොඩක් දුරට P3 P4 වගේ රිසල්ට් එකකට වුණා යන්න තිබ්බ කියලා මට නිකන් හිතෙනවා. possibility එකක් තිබ්බා. හොඳ possibility එකක් තිබ්බා. possibility එකක් තිබ්බා. qualifying ගැන තව දුරට කතා කරොත් ඊට පස්සේ Verstappen crash වුණා P20 ස්ටාර්ට් කරේ. එතකොට පිටිපස්සෙන් හිටියා Lance Stroll සහ Valtteri Bottas මම මතක විදිහට. මොකද මේ දෙන්නම කට්ටියම කොහොම හරි 3 දෙනෙක් විතර ටයිම් එක සෙට් කරේ නැහැ qualifying වලදී. අපේ අලොන්සෝ මහත්මයා කොහොම හරි මොකක් හරි කරලා ටයිම් එක සෙට් කරගත්තා. මට හිතා ගන්න බෑ කොහොමද මේ කාර් එක එළියට ගත්තේ කියලා. පිට් ලේන් එකෙන් එළියට ආවේ කියලා. ඊට පස්සේ හජා P3 Ferrari P4 and P6 මට මතක විදිහට. ඒක ෆ්‍රයිඩේ එකක් නෙමෙයි හින්දා වෙන්නත් පුළුවන් මචං. ෆ්‍රයිඩේ ටීම් එක අපි මේ කවද්දට ෆ්‍රයිඩේ වලදී ක්වොලිෆයින් අපිට දැන් චයිනා යනවා. චයිනා වල ක්වොලිෆයින් ස්ප්‍රින්ට් ක්වොලිෆයින් එක තියෙන්නේ ෆ්‍රයිඩේ. අපිට ස්ප්‍රින්ට් ක්වොලිෆයින් එකේ ලාස්ට් ඉයර් වගේ ලොයිස් හැමිල්ටන් පෝල් චාර්ල්ස් ලෙක්ලෙයර් P2 බලා ගන්න පුළුවන් සමහර විට මේබි බලමු. හැබැයි දැන් මේ අපි දැන් ක්වොලිෆයි වල ඉන්නද චුට්ටක් ඉස්සරහට මේ පාර රේස් එක රයිඩර්ස්ලා 5 දෙනෙක් එකලං කෙනෙක් සාමාන්‍ය පර්ෆෝම් කරන්න පුළුවන් රයිඩර්ස්ලා 5 දෙනෙක් රේස් එක ඉවර කරේ නැහැ. රේස් එක ඉවර කරේ නැහැ. සමහර අය පටන් ගන්නත් කලින් රේස් එක ඉවරයි. ක්වොලිෆයින් වල පර්ෆෝමන්ස් පෙන්නපු අයිසෙක්ට රේස් එක ඉවර කරගන්න ඕනේ නැහැ. ඒ වගේ දැක්ක තොරණක් වෙන යාගේ ඩෑෂ්බෝඩ් එක. මම මීම් එක හදන්න හිටියේ මොකක් හරි අර විරින්දුවක් වගේ දාලා. අපි බලමු දාන්න පේජ් එකට හදන්න මේබි මේ වීඩියෝ එක යනකොට ඔයාලා මීම් එක සමහරට දැකලා අපිට බැනලා තියෙනවා. මොකක් කියලා ආගම් වලට පස්සේ ඒක බලමු. හරි. එතකොට මේ විශේෂම දේ කතා කරේ නෑනේ අපි ක්වොලිෆයින් වලදී Mercedes 2018 වගේ 18 19 20 වගේ නිකන් අපිට දැනුනේ ක්වොලිෆයින් වලදී. කොහොමද රසල්ගේ කිමිගේ පර්ෆෝමන්ස් එක ක්වොලිෆයින් වල? ඇත්තටම මේ ක්වොලිෆයින් වලටත් වඩා මම මේ ඉම්ප්‍රෙස් එයාලගේ රේස් එකේදී පර්ෆෝමන්ස් එක. දැන් නිකන් මම නිකන් හිතනවා මේ හැමිල්ටන් නිකන් අපරාධේ ගියා වගේ එකක් හිතනවද කියලා පොඩි එකක් තියෙනවා. ඔය බලමු මේ පාර මේ Mercedes වගේම Ferrari ලගේත් වාහන සෑහෙන දුරකට හොඳයි. යා පේන්න තියෙන විදිහ තාම පේන්න තියෙන විදිහට. මොකද ඕස්ට්‍රේලියා කියන්නේ ගොඩක් ඒ කියන්නේ ගොඩක්ම වෙනස් ට්‍රැක් එකක් අනිත් ට්‍රැක් වලට වඩා. අපි 2024 දී දැක්ක 2024 දී ඕස්ට්‍රේලියා ට්‍රැක් එකේ ෆෙරාරිලා ලොකු පර්ෆෝමන්ස් ගැප් එකක් තියාගත්ත රෙඩ් බුල් වලට. බත් අනිත් රේසස් එක බලද්දී 2024 දී අර ඉච්චර ලොකු ගැප් එකක් ෆෙරාරිලට තිබෙන නිසා ෆෙරාරිලා බිහයින්ඩ් තමයි හිටියේ ෆස්ට් හාෆ් සීසන් එකේ. Mercedesලා කලින් කතා කරපු විදිහට P1 and 2 රසල් P1 කිමි P2 කිමිගේ කාර් එක F3 වලදී ක්‍රෑෂ් වුණා. මැක්සි ක්‍රෑෂ් එක හින්දා කොහොම හරි ඒ කියන්නේ Q1 වලට කාර් එක දාගන්න බැරුව හිටියේ. මැක්සි ක්‍රෑෂ් එක හින්දා අරගොල්ලන් ටයිම් එක ආව කාර් එක වෙලාවට හදාගන්න. කාර් එක වෙලාවට හදාගන්න P22 ස්ටාර්ට් කරන්න හිටපු ඩ්‍රයිවර් P2 ස්ටාර්ට් කරා කිමි ලයික් හිතන්න ඔය කියන්නේ ක්‍රෑෂ් වුණා කොන්ෆිඩන්ට් එක ගිහිල්ලා හැමදේම නිකන් නැති වෙලා කාර් එකත් වැඩ නැහැ හරියට. එහෙම මොකුත් නැතුව තියෙද්දි මම දන්නේ ස්පෙයා පාර්ට්ස් තිබ්බද කියලා මම දැක්ක මැක්ලරන්ලා ඩක් ටේප් ගහලා තමයි ක්වොලිෆයින් කරේ. මේ ක්වොලිෆයින් මේ ෆ්‍රී ප්‍රැක්ටිස් හරි ක්වොලිෆයින් කරේ දෙකේ ඩක් ටේප් ගහුවා ෆ්‍රන්ටින් එකට. මොකද අර අවුරුද්දේ තාම අපි මුල ඉන්නේ හින්දා ස්පෙයා පාර්ට්ස් නැහැ, ස්පෙයා වින්ග්ස් නැහැ. සා කොච්චර වුණත් මේ වාහන ඔක්කොම වගේ දැන් අලුත්. කියන්නේ මේ දැන් මම අපි දනත් එක කතා වෙච්ච මේ දෙයක් තමයි දැන් මේ රුකීස් වලට සහ මේ හැමතිස්සෙම මම අලුත් අය ගැන කතා කරන්නේ දැන් සම්පූර්ණයෙන්ම කියන්නේ කාටත්
එක්ස්පීරියන්ස් එක්ක මේ කරන්න මොකද එක්ස්පීරියන්ස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙනවා ප්‍රෙෂර් හෑන්ඩල් කරගන්න දන්නවා බ්ලා 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 ඒ වුණාට දැන් මේ තියෙන අලුත් වෙහිකල්ස් සහ අලුත් තියෙන රූල්ස් එක්ක මේ ප්ලේයින් ෆීල්ඩ් එක පොඩ්ඩක් සමාන විදිහට දැන් හැමෝටම ට්‍රීට් කරන්න මොකද හැමෝම මේ අලුතෙන් මේ සිස්ටම් එක ඉගෙනගෙන එන්න ඕනේ එතනින් පස්සේ තමයි එක්ස්පීරියන්ස් එක ඕන වෙන්නේ එහෙනම් මේ තරමක් දුරට මේ ප්ලේයින් ෆීල්ඩ් එක සමානව දැන් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් සම මොකද දැන් පර්ෆෝමන්ස් එකවත් හොඳයි කියලා අපි දැක්කනේ සම මේක කන්ටිනියුස්ලි දිගටම තිබුණොත් ඉස්සරහට අපිට මේ තව කට්ටිය රේස් කරන එහෙනම් උනන්දුවෙන් බලන්න පුළුවන් හරි දැන් අපි රේස් එකක් බලද්දී අපි ඔබ්වියස්ලි දන්නවා කවුද සාමාන්‍යයෙන් top 10 වල ඉන්නේ කියලා එහෙනම් කලාතුරකින් අපි හිතන්නේ නැති අන්එක්ස්පෙක්ටඩ් ඩයල් එකක් අපිට මේ බ්‍රිටිෂ් GP එකේදී හල්කම්බර්ග් පෝඩියම් එක ගත්තා ඊට පස්සේ ඒක මාර සතුටුදායක දෙයක් අපි ජීවිතයට සපෝට් කරන කෙනෙක් නෙමෙයිද මම ජීවිතයට සපෝට් කරන්නේ ඒ වුණාට නිකන් ආවම නිකන් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටින ගානට ඒක මාර දෙයක් මේ අවුරුද්ද යුකි පෝඩියම් එක ගත්තා චානුක අයියා වීලයික් අර බ්ලොක් කැන්ඩිනෝ කල්සප ගලවන්න නැටේ යුකි පෝඩියම් එක ගත්ත යුකි හපෝ වෙනවා යුකි පෝඩියම් එක ගත්තට පස්සේ චානුක අයියට වෙනවා කල්සප ගලවන්න නටන්න ඊට කලින් ගිය අවුරුද්දේ පොරොන්දු වෙච්ච බෝතලේ මට දීලා ඉන්න ඒක මගේනවා ජපානය ඕඩ ගල තියෙන ඒක මගේන්න මචන් අර යුකි පොඩිම ගන්නක එකත් හම වෙනවා එකන වෙන්න මේ නෝෆෙන්න්ස වනට මේ යුකි අප යුකීගෙන හිමීට කතා කරන යුකගෙන කතාරන තද අපිට නෑනකි හැන මේ අවුරුද්දේ කතා කරන්න අපි දුකතම ගත මෙතැන්ට මේක මේ ලයිට්ටක් ලයිට්ට හයින් කරලා අපි ඔට්ක තියලා දුක බෙදාගම කතා කරනවා එන්නේ අර දැවර වෙනයි බ්‍රේකප් වෙලා මේ බොන්නේ බබ මේ අපි ෆොන්න යුකීගපු හම මැක්සේ ක්‍රෑශ්යක් වුණාම තම අපිට බොන්න වෙලා තිය අපි මේ දැන් තව දෙවල් කීපගෙන කතාගෙන හැබැයි මේ දැන් ඇස ෆෑන් මැක්ස් කෙන මැක්ක ෆෝමන්ස ගෙන කතා කරනත්ත නික කරනාව එකක් තියෙන හිද ම පොඩක් ගෙන කතාගන්න කොච්චර වුණත් P20 හෝ ඒ ආසන්න මේක පටන් ගත්තේ මට හරියට මේක P6 වෙනකං ආවක සාමාන්‍යගෙනට උහමත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මම ආයෙත් කියනවා දැන් මේකට ඔෆෙන්ඩ් වෙන්න පුළුවන් සාමාන්‍යගෙනට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මැක්ස් කියන්නේ ඇත්තටම කියන්නේ පට ටැලන්ටඩ් පොරක් දැන් මේක විතරක් නෙමෙයි අපි දැන් දැක්කා පොර බ්‍රසීල් වලදී ඔව් දෙසරයක් විතරක්ම අපි දැන් දැක්ක වෙන පද රේස් එක අපි දැන් ටිකට කලින් දැක්කේ ටිකට කලින් මතක නෑ ඇත්තටම හරිද නරන්බර්ග් නෑ මොකද්ද අර මේ 24 hours 24 hours ඒක කපලා නෑනේ ඒ අර ඉගැන මැක්ස් කියන්නේ මැක්ස් කියන්න ඇත්තරම මේ දක්ෂ ඩ්‍රයිව කෙනෙක් කැනෙ එක රේසක තර පොර බෝන්ට රේසින්න එකක්ති හැ මොනවාද නිකන් ගෙදර තමයි කරනවා ඊට පස්සේ වැකේෂන් ගියාට පස්සේ කොහේ ට්‍රැක් එකක් මේ රෙන්ට් එකට අරගෙන ෆෙරාරි කාර් එකක් දාලා අර තියෙනවනේ පොඩි GT කාස් පෙරලගේ පොඩි නෙවෙයි 1 මිලියන් 2 මිලියන් යන්නේ ඒවා අපිට පොඩි නෑ මැක්ස්ලට පොඩි එව්වා පොඩි කාස් දාලා ඒවා ටෙස්ට් කරනවා මේ ඔතන මැක්ස්ගේ පර්ෆෝමන්ස් එක ගැන මට පොඩි දැන් මට මරණ තරජනත් ඇවිල්ලා තියෙන්නේ පේජ් එක හරහා මරණ තරජනෙන් ලංකාවේ විතරනේ මුළු ලෝකේ මට ලෝකේ කොහෙවත් යන්න බැරි විදියක් වෙලා තියෙන්නේ මේ ඉන්දියන් කාර් එක ගන්නද ඉන්දියන් කාර් එක කියලා පජිත් කියලා බාහිර සීන් එකක් තියෙන්නේ මැක්ස්ට ඔක කිව්වා කියලා මම කියන්නේ මැක්ස්ගේ ඔස්ට්‍රේලියන් GP ඩ්‍රයිව් එක අර බ්‍රසීල් GP 2024 බ්‍රසීල් GP 2025 ඒ ඩ්‍රයිවර්ස් තරම් ලෙජෙන්ඩරි නෑ ඔකට හේතුව කියන්න මැක්ස් පාස කරේ ඇස්ටන් මාඩි කැඩිලැක් අවුඩි හාස් ඔය කාස්ටික වීකාබීට පස්සේ ඔය කාස්ටිකන ඔය කාස්ටික රෙඩ්බුල් ෆෙරාරි මසඩිස් ඔය කාස්තුනට වඩා තප්පර දෙකක් එක හමාරක් විතර පර්ල ස්ලෝකාස් ඕ පාස් කරන එක ඊසි මැක්ස්ට සහ මැක්සි ස්කිල් එක්ක ඒක අයිසක් හජාවනත් ඕක පිටි පස්සඳ පාස් කර පටන් ගත යුකේ සනෝඩ
යුකී සනවඩවුන ඔය පිටිපස්සේ ඉඳලා රේස් එක පටන් ගත්තත් ඔය කාර් එකේ ඔය රෙගියුලේෂන් එක he will go to P6 P5 even ලැන්ඩෝත් පාස් කරනවා මැක්ස්ට බැරි වුණ එක යුකී කරනවා ඕකේ අපි එහෙම හිතමු හැබැයි මේ අරගියොත් වගේ මේ යුකීට තව chance එකක් deserved මේ බලමු නේද සමහර විට වැලටරි බොට්ටාස් ඉන්නවා නා කියා ඉන්නවා ඔව් එහෙම මොකක් ෆර්නෑන්ඩෝ අලොන්සෝ දැනට ඉන්නේ ස්පෙයාර් ඩ්‍රයිවර් විදියට නේද ඔව් රෙඩ් බුල් රේසින් ටීම් එකේ මොන ඩ්‍රයිවර්ද රිසර්ව් ඩ්‍රයිවර් අපිට මේ රිසර්ව් ඩ්‍රයිවර් නෙවෙයි මේ ඩැනියල් රිකාඩෝ දැන් වීකා ඒ දවස්වල ටෝරෝ රොසෝ ඉන්න කයි ලංකාවට ආවා අපිට නිකන් යුකීවත් නිකන් රෙඩ් බුල් එකට කතා කරලා රෙඩ් බුල් එකේ කවරේ බලනවනම් මේ ඔය යුකී සනෝඩ කියලා ඩයලොග් එකක් ඉන්නවා හරි ප්‍රසිද්ධයි හරි කියුට් ආදරේ හිතෙනවා එයාව ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් හරි මගේ ඉතින් මේ චුට්ටක් තෝ එකක් දීලා බලන්න ටෝස්ට් එකක් දීලා බලන්න ඔව් අපේ ටුවරිසම් වලට එමු හොඳයි නේද ටුවරිසම් වලට අපි කවුද මේ ටුවරිසම් මිනිස්ටර්ට වගේ කිව්වනම් සමහර විට වෙන්නට තියෙනවා දැන් අලුත් රෙගියුලේෂන් ගැන කතා කරද්දි මේ දැන් අලුත් තියෙන දාවකෙන් එහෙම නැත්නම් මේ රේසර්ස් ලගේ එක එක කමෙන්ට්ස් එන්න පටන් ගත්තා මේ අලුත් රෙගියුලේෂන් සහ මේ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක ප්‍රීසීසන් ටෙස්ටිං වලින් පස්සේ ඔව් මේ ආපු හැම කමෙන්ට් එකම එච්චර පොසිටිව් නැහැ මොකද ගොඩ දෙනෙක් එක්ස්පෙක්ට් කරාට වඩා සහ දැන් මේක ඩ්‍රයිවර්ස් ලගෙන් විතරක් නෙමෙයි මේක ෆෑන්ස් ලගෙනුත් එන චෝදනා මොකෙන් කතා කරන එහෙම නැත්නම් ෆෑන්ස් ලගෙන් චෝදනා කීපයක් එල්ලෙන්න පටන් ගන්න තියෙනවා කොහොමද කියන්නේ රේස් එකේ සෝල් එකට හානියක් කරා කියන එක. එහෙම නැත්නම් මේ රේස් එක සම්පූර්ණම මොකක්ද ඒකට කියන්නේ නිකන් බූස්ට් බටන් එකක් දීලා රේස් එකේ සෝල් එකට මාරියෝ කාට් වගේ කරා වගේ. ඒ වගේ දෙයක් කරා කියලා පොඩි චෝදනාවක් තියෙනවා. මේකට මම හිතන්නේ මැක්ස් එනොත් කමෙන්ට් එකක් තිබ්බ සහ මේ අපි එහෙම කීපෙකුත් දැක්කා. ඔව්. ෆෝමියුලා 1 ගත් ෆෝමියුලා 1 මුල ඉඳලම අර පිය එන්ජින් එක ඒ කියන්නේ දැන් හිතුවොත් අපි 1950 60 70 වට ගියොත් නික H2L H8 නික H එන්ජින් V ඊට V12 එන්ජින් වගේ එන්ජින් වලින් එන්ජින් එකකින් විතරක් එන්ජින් පවර් එකකින් විතරක් මේ ඩ්‍රයිව් කරපු කාස් තියෙන සීරීස් එකක් 2014ට එද්දී 2014 දී රෙගියුලේෂන් වෙනස් කරා හයිබ්‍රිඩ් වලට යන් කියලා. එතෙන්දි පොඩි ප්‍රශ්න ආවා. ප්‍රේක්ෂකයින්ගෙන් ෆෑන්ස් ලගෙන් චෝදනාව ඇයි මේක අපේ ස්පෝට් එක ඇයි මෙහෙම කරන්නේ කියලා. බට් එකක් නැහැ මෙතන ඇත්තටම. ඉතින් තව මේක වැඩි කරලා දැන් හයිබ්‍රිඩ් එන්ජින් එක මට මතක විදිහට 2080 සිස්ටම් එකක් තමයි තිබ්බේ 2014 ඉඳලා 2025 වෙනකම්. හරියටම ෂුවර් නෑ ඒක. ෆැක්ට් චෙක් එකක් අපි දාමු නේද යටි. ඔව්. බට් මේ අවුරුද්ද ඉඳලා 2026 ඉඳලා හයිබ්‍රිඩ් යුනිට් එකේ 150කුයි එන්ජින් එකේ 150කුයි එක තමයි පවර් එක තමයි ෆෝමියුලා 1 කාර්යයක් ක්‍රියාත්මක වෙන්නේ. අර ඒ දවස්වල කට්ටිය දැන් ඉන්න ඩ්‍රයිවර්ස්ලා වුණත් ගොඩක් උදේට අර ඉස්සර තිබු V6 එන්ජින් V12 එන්ජින් V10 එන්ජින් එක තමයි හැදුනේ. කියන්නේ අර ළඟ ඉන්න බෑ ළඟ හිටියොත් කන් දෙක පුපුරන ටයිප් එකේ එන්ජින් තිබ්බේ දවස්වල කාස්වල. දැන් ඔයා නිකන් 2012 වගේ මේ ස්ටාර්ටින් ග්‍රිඩ් එක කරන් බැලුවොත් අර සද්දේ ස්ටාර්ට් එකට කලින් සද්දේ නිකන් මීපැණි වගේ ෆෝමියුලා 1 වලට ආදරේ මිනිස්සුන්ට. ඉතින් ඒ සද්දේ නැති වෙනවා සහ රේසිං වලදී අර තමන්ගේ ඩ්‍රයිවිං ස්කිල් එකට අමතරව බැටරි එක ඊට පස්සේ තමන්ට බැටරි එක චාර්ජ් වෙන්නේ කොතනද ඒ වගේ දේවල් බලපානකොට අර ඩ්‍රයිවර්ට එපා වෙනවා. ඒක කියන්නේ අපි කලින් කතා කරා ෆෝමියුලා 1 ෆෝමියුලා 3 ෆෝමියුලා 2 වලදී ඒක ෆුල් එන්ජින් එක යන්නේ තනි එන්ජින් එක. එතකොට ඒ වගේ අර තමන්ගේ එන්ජින් එකේ සද්ද තමන්ගේ එන්ජින් එකේ පවර් එක මේ එක තමයි වැඩ කරන්නේ. හැමෝටම එකම පවර් එකක් තියෙන්නේ. අර පොඩි වෙනස්කම් තියෙනවා අපි කලින් කතා කරා වගේ. බට් අර තමන්ගේ ස්කිල් එක හැටියට තමයි ක්වොලිෆයින් පර්ෆෝමන්ස් එක තීරණය වෙන්නේ ගොඩක් දුරට. තමන්ගේ ස්කිල් එක හැටියට තමයි ඕවර්ටේක්ස් ටික කරන්නේ. බට් මේකෙදී අපි මේ 2026 ෆෝමියුලා 1 රෙගියුලේෂන් වල බැටරි එක කීයක් යනවද බැටරි එක මෙහෙමයි ඊට පස්සේ මේ මෙතන තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. විකාර ගොඩක් එකතු වෙලා ඒ කියන්නේ ඕකේ දේවල් ගොඩක් එකතු වෙලා විකාරයක් හැදෙනවා. හැබැයි දන්නා මෙහෙම
දැන් ඕක තව කෙනෙක්ට ආගියු කරනකොට මේකත් මම දැක්ක මේ ගොඩක් කන්වර්සේෂන් මැද තියෙනවා විශේෂයෙන් Reddit එකේ මම දැක්කා දැන් තව හිතන්න දේවල් වැඩි වෙනවානේ මේක එක්තරා විදිහක කම්පිටිෂන් එක තව වැඩි වීමක්. මොකද දැන් අර පුරුදු වෙච්ච රිද්ම් එකෙන් පුරුදු වෙච්ච දේවල් වලින් ඔබට ගිහිල්ලා ඩ්‍රයිවර්ට අලුතෙන් හිතන්න වෙනවා සහ අලුතෙන් සැලකිලිමත් වෙන දේවල් ටිකක් තියෙනවා. කෙනෙකුට ආගියු කරන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් මේක තව පොඩි ඇඩෝන් එකක් තව පොඩි එක්සයිට්මන්ට් එකක් එකතු වුණා මේ දේවලුත් දැන් කන්සර්න් කරගෙන තමයි ඩ්‍රයිව් කරනවා. හුදෙක්ම ඩ්‍රයිවර් ස්කිල් එක විතර ඩ්‍රයිවර් ස්කිල් එක උඩ පදනම විතරක්ම ගේම් එක දැන් දිනන්න බෑ. අනිත් දේවල් ගැනත් කන්සර්න් වෙන්න ඕනේ කියලා. ගොඩක් බැකින් එක ඕනේ තමන්ගේ එන්ජින් සප්ලයි එකේ. ඒ වගේම ප්‍රධානම දේ තමයි ගොඩක් අය කතා නොකරට තමන්ගේ ෆුල් සප්ලයි තෙල් එක එන්ජින් එක රන් කරන තෙල් එක මේ අවුරුද්දේ ඉඳලා සින්තටික් ෆුවල් එකක් දෙන්නේ. එතකොට ඒක ලැබ් එක තමයි නිෂ්පාදනය කරන්නේ කාබන් නියුට්‍රල්. එතකොට අර තෙල් එක හදන්න අපි පොසිල ඉන්ධන යොදාගන්නේ නැහැ. ඒක ලැබ් එක තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට ලැබ් එක නිෂ්පාදනය කරන්නේ එකිනෙකාට තියෙන එක සප්ලයිස්. දැන් අපි ෆෙයාර් එක ගත්තොත් ෂෙල් වී පවර්. ෂෙල් වී පවර් නෑ අර මීම් එකේ විදිහට තමයි කියන්නේ ෂෙල් වී පවර් කියලා. ෂෙල් ඊට පස්සේ ඇස්ටන් මාටින් ගත්තොත් ඇරම්කෝ. මර්සිඩීස් ගත්තොත් පෙට්‍රෝනාස්. ඒ වගේ අර තමන්ගේ ෆුවල් සප්ලයි හැටියට පර්ෆෝමන්ස් එක වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට සහ තව දෙයක් තියෙනවා මේ අපේ ෆෝමුලා 1 ශ්‍රී ලංකා ගෲප් එකේ WhatsApp ගෲප් එකේ කතා වෙච්ච දෙයක් තමයි ස්පෙෂලි චාලි කියපු දෙයක් තමයි මේ අවුරුද්දේ ඔය බූස්ට් බටන් එක තියෙනවානේ. බූස්ට් බටන් එකත් එක්ක ඒ ස්ටියරින් වීල් එක හරහා ගොඩක් කන්ට්‍රෝල් සිද්ධ කරන්න වෙනවානේ. අන්න ඒ දේ හින්දා සිමියුලේටර් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවනේ සිමියුලේටර්ස් වල රේස් පදින්න කැමති. එතකොට වෙස්ට්‍රැපන් ලිම්බ්ලා ගොඩක් මේ කියන්නේ එයා වෙන ප්‍රසිද්ධයි ඔය සිමියුලේටර් මේක අතර. ඒ වගේම කිමි ඇන්ටොනෙලි කිමිත් ගොඩක් ඔය iRacing වගේ හෙන් ප්‍රසිද්ධ කෙනෙක්. ඒවා ප්ලේ කරනවා කියලා. සහ වෙස්ට්‍රැපන් ඉතින් of course ප්‍රධානම ඉන්නවා. එයාලට අර සාමාන්‍ය ඩ්‍රයිවර්ස් වලට වඩා සාමාන්‍යයෙන් ඔය සිමියුලේටර්ස් වල වැඩි නැති ඩ්‍රයිවර්ස් වලට වඩා ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා අපේ චාලි කිව්වා. දැන් ඔය ගැන කතා කරගෙන යද්දිම අපිට මේ පාර ටිකක් මම ආස වාහන බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ඇස්ටන් මාටින් ලකේ පොඩි ස්ට්‍රගල් එකක් අපිට බලා ගන්න හම්බුණා. සාමාන්‍ය ගානට වඩා වැඩි ස්ට්‍රගල් එකක් අපිට බලන්න හම්බුණා. ඇස්ටන් මාටින් ඒ කියන්නේ ජේම්ස් බොන්ඩ් ෆෑන් කෙනෙක්ද? ජේම්ස් බොන්ඩ් ෆෑන් කෙනෙක්. එතකොට ඔතන මේ ඇස්ටන් මාටින්ලා නෙවෙයි අතරම මේ එන්ජින් එක සප්ලයි කරන්නේ මේ සැරේ. ඇස්ටන් මාටින්ලා සප්ලයි කරන්නේ හොන්ඩා. හොන්ඩාලා කියන්නේ පහුගිය වර්ල්ඩ් චැම්පියන්ෂිප් 3-4ක්ම දිනපු ටීම් එක එන්ජින් මැනුෆැක්චරර් කෙනෙක් මේ ඩිකේඩ් එකේ. එතකොට දිගටම රෙඩ් බුල්ලත් එක්ක 2021 22 23 සහ 24 ඩ්‍රයිවර්ස් චැම්පියන් එක විතරයි. සහ 21 ඩ්‍රයිවර්ස් චැම්පියන්ෂිප් එක විතරයි. එතකොට අවුරුදු දෙකක් එක දිගට ටීම් චැම්පියන්ෂිප් එක දිනපු එන්ජින් මැනුෆැක්චරර් කෙනෙක් තමයි හොන්ඩා කියන්නේ. බට් මෙතනදී වෙච්ච ප්‍රශ්නේ තමයි දැන් මේ 2026 පාවිච්චි කරන එන්ජින් තියෙනවානේ. මේ එන්ජින් හදන්න පටන් ගත්තේ 2021 වගේ අවුරුද්දේදී. 2021 දී මේව හදන්න ගත්තට හොන්ඩාලට මේක මේ හොන්ඩාලා තීරණය කළ තිබ්බේ 2026 අවුරුද්දේදී එයාලා එන්ජින් හදන්නේ නැහැ කියලා. බට් ඇස්ටන් මාටින්ලා එකතු වෙලා 2023 දී හොන්ඩා තීරණය කරනවා අපි 2026 අවුරුද්දේ එන්ජින්ස් දෙන්න ඕනි කියලා. එතකොට හිතන්නකෝ දැන් අවුරුදු දෙකක් පහු වෙලා අනිත් අය එන්ජින් මර්සිඩීස්ලා අවුඩිලා එනවුස් කරේ 2022 දී ඊට පස්සේ ෆෙරාරිලා කට්ටියම එන්ජින් හදන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට එහෙම එන්ජින් පටන් ගන්න හම්බෙද්දී අවුරුදු දෙකක් පහු වෙලා මේ 2026 තියෙන ඇඩ්වාන්ස් එන්ජින් එක. එතකොට කලින් කතා කරා වගේ බැටරි යුනිට් එක ඊට පස්සේ රීචාර්ජින් ඒ කැපබිලිටිස් එක ටර්බෝ ඒ දේවල් එක්ක එන්ජින් එකක් අවුරුදු 3ක් වගේ අතර හදනවා කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ඒ චැලෙන්ජ් එක හොන්ඩාලා ෆේල් වුණා කියලා තමයි ඉතින් අපිට දැනට හිතෙන්නේ. බට් අපි ඉස්සරහට බලමු. මොකද නිව්වි කියන්නේ ලොකු වැඩක්. නිව්වි තමයි ඇස්ටන් මාටින් දැන් ටීම් ප්‍රින්සිපල්. මොකද කරන්නේ කියලා බලමු. සහ කොච්චරුණත් කියන්නේ අපි කලින් කතා වුණා වගේ හොන්ඩා කියන්නේ කාලයක් තිස්සේ එක්ස්පීරියන්ස් තියෙන හොඳ ටීම් එකක් ඉන්න සමාගමක්. ඒ හින්දා එච්චරම මේ අවතක්සේරු කරන්න හොඳ නෑ හොන්ඩා. ඔව් එතන තව පොඩි දෙයක් ඇඩ් කරන්න තියෙනවා. මොකද
ගියවුරුද්දේ නොවැම්බර්වල තමයි ඇස්ටන් මාටින් එකේ ඒජන්ට් කෙනෙක් ඇස්ටන් මාටින් වැඩ කරන කෙනෙක් පළවෙනි වතාවට හොන්ඩා ෆැක්ටරි එකට ගිහිල්ලා තියෙන්නේ. තමන් දැන් අවුරුදු 3 2023 දී වැඩ බාර දීලා දැන් හිතන්න දැන් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් බාර දෙනවා. දැන් හිතන්න මට වෙබ්සයිට් එකක් හදන්න බාර දුන්නා කියලා. වෙබ්සයිට් එකක් හදන්න බාර දීලා මල්ලි මේක අවුරුදු 3ම ගන්න ඔයා ෂේප් එක කරන් යන්න කියලා මේ අර මගේ ප්‍රොග්‍රැස්ටිනේෂන් එක මම ඕකේ වැඩ පටන් ගන්න අන්තිම මාස 3ේදී. එතකොට අන්න ඒ වගේ එකට ඇවිල්ලා බලනකොට මේ කෝපන්ලි වෙබ්සයිට් එක කියලා අහනකොට වගේ තමයි ඇස්ටන් මාටින්ලා ගැල්ල තියෙන්නේ. ඉතින් පොඩි අවුලකුත් තියෙනවා. මේ ඔය දැන් පොඩි අවුල් වෙන කියද්දි මේ දැනට මේ දවස් ටිකේ පොඩි තව අවුල් වෙන සිද්ධියක් තියෙනවා. මේ වෙඩින් එකකට ඉන්විටේෂන් ඇවිල්ලා නැතුව. ඒක දනට විතරක් නෙමෙයි මේ දනාගේ එක්ස් කෙනෙක්ගේ වෙඩින් එකක් එහෙම එකක් නෙවෙයි. දනට විතරක් නෙමෙයි මේ මේක ගොඩ දෙනෙක්ට මේ අවුලක් නෙමෙයි ප්‍රශ්නකාරී දෙයක් වෙලා තිබ්බා චාල්ස්ගේ වෙඩින් එක. චාල්ස් අවුලක් නෙමෙයි කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක් බවට පත් වෙලා තිබ්බ චාල්ස්ගේ වෙඩින් එක. මොකද විශේෂයෙන් එයාගේ ටීම් එකේ මෙම්බර්ස්ලා ඒකේ දකින්න හම්බුනේ නැහැ ස්පෙෂලි එලියට දාපු ෆොටෝස් වල. ඔව්. මොකද ඒ කියන්නේ අපි වෙඩින් එකක් ගත්තොත් මෑත කාලීනව ලොකුම වෙඩින් එක තිබ්බි ෆෝමියුලා 1 වල ස්කොටි ජේම්ස්ගේ. ස්කොටි ජේම්ස් කියන්නේ ෆෝමියුලා 1 වල ඩ්‍රයිවර් කෙනෙක්වත් කවුරුත් නෙවෙයි. ස්කොටි ජේම්ස් කියන්නේ ලාස් ස්ට්‍රෝල්ගේ අක්කව බැඳපු කෙනා. ස්කොටි ජේම්ස් කියන්නේ ඕස්ට්‍රේලියාවේ මේ අවුරුද්දේ තිබ්බනේ වින්ටර් ඔලිම්පික්ස් වල සිල්වර් මෙඩල්ස් දෙකක් දිනුපු කෙනෙක්. ඒ කියන්නේ එයා රෙඩ් බුල් ස්පෝර්ට්ස්මන් කෙනෙක්. රෙඩ් බුල් ස්පෝර්ට්ස්මන් කෙනෙක් ඇස්ටන් මාටින් ටීම් එකට බැඳලා ඉන්න මේ මනුස්ස ඩයල් එක සහ එයාගේ හොඳම යාළුවා ඩැනියල් රිකාඩෝ. අන්නේ ඒ දේවල් එක්ක ස්කොටි ජේම්ස්ගේ වෙඩින් එකට මම හිතන මට මතක විදිහට ෆෝමියුලා 1 රයිඩර්ස් 5 දෙනෙක් විතර හිටියා. ඒ කොහෙවත් නැති මනුස්සෙක්ගේ වෙඩින් එක. මේ කොහෙවත් නැති මනුස්සෙක් නෙවෙයි ස්කොටි ජේම්ස් කියන්නේ ලයික් ෆෝමියුලා 1 කමියුනිටි එකේ ගොඩක් අය හදරේ කරන මනුස්සෙක්. එයාගේ වෙඩින් එකට හිටියා චාල්ස් ලෙක්ලර් කියන්නේ ලයික් ගොඩක් අය ඉතින් කියන්නේ ෆියුචර් වර්ල්ඩ් චැම්පියන් කියලානේ. ෆියුචර් වර්ල්ඩ් චැම්පියන් කෙනෙක්. ෆෙරාරි ලයික් ගෝල්ඩන් බෝයි. ලොවිස් හැමිල්ටන් නෑ ෆ්‍රෙඩ් රසල් නෑ අර සොසේජස් බලලා හිටියා. සොසේජස් බලලා. ඕකේ බල්ලෝ ගැන කතා කරාම තව කතා කරන්න දෙයක් තමයි මැක්ස්. ඔව් මේ මැක්ස්ට බල්ලා කිව්වා නෙමෙයි මේ හොඳේ. මැක්ස් කියන හරකා ගැන තමයි මේ කතා. නෑ හරකා නෙමෙයි කිව්වේ. මේ කතා කරන්න යන්නේ හැමිල්ටන්ගේ අලුත්ම හරක් පැටිය ගැන. හැමිල්ටන්ගේ අලුත් හරක් පැටිය මැක්ස්. මේක මේ හාස්‍යජනක කතාවක් බවට පත් වෙනවා. මේක මේ මමත් හිතන්නේ හිතාමතාම නම දාපු එකක් කියලා. ඒක එයාට හම්බ වුණා. එහෙම නැත්නම් එයා ගත්ත ෆාම් එකක තිබ්බ හිටිය හරකෙක් කියලා තමයි කියන්නේ. එයාගේ දැන් නැති වුණ බල්ලා ඒක සෑහෙන මේ කමියුනිටි එකම කියන්නේ මොන ටීම් එකේ ෆෑන් කෙනෙක් වුණත් හැමිල්ටන්ගේ බල්ලගේ නැතිවීම අපි කියන්නේ හැමෝටම නිකන් දැනුණා. ගොඩක් දන්න කියන මේ සතෙක් නැති වුණා වගේ. ඉතින් ඔය දුක නැති වෙන්නේ එයාගේ අලුත් පෙට්ස්ලා විදියට අලුත් යාළුවෝ විදියට ඉන්න සත්තුන්ගෙන් එක්කෙනෙක් තමයි මැක්ස් කියන්නේ. මේක මේ මැක්ස් කියන්නේ දැන් මම හිතන්නේ මට මතක විදියට බුල් කෙනෙක්. එතකොට ඒක ටිකක් ගැළපෙනවා. මොකද දැන් මැක්ස් වර්ස්ටැපන් උත් රෙඩ් බුල් ඉන්නේ. ඔන්න ඔය කතන්දර හින්දා ඒක අර අනවුන්ස් කරපු වීඩියෝ එකෙම සෑහෙන්න හාස්‍යජනක වුණා සහ මේ නිකන් හින්ට් එකක් ගහුවා වගේ පොඩි දෙයක්ත් තියෙනවා. ඉතින් රේස් එක ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් කියවපු දෙයක් තමයි ගොඩක් ඇනෝල් වෙච්ච දෙයක් තමයි ෆෙරාරිලගේ සුපුරුදු ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩ් එක. ඒක සිකුරාදා නෙවෙච්ච හින්දා ප්‍රශ්නකාරී දේවල් ගොඩක්කට මුණ දෙන්න යාලට සිද්ධ වුණා. මේකෙදි උනේ මෙහෙමයි. ෆෙරාරියන් රේස් එක තිබ්බේ චාල්ස් ලෙක්ලර් P1, රසල් P2, හැමිල්ටන් P3. ඔය අතරේදී අයිසැක් හජ්ජාගේ DNF එකත් එක්ක VSC එකක් ආවා. VSC එකේදී රසල් සහ කිමි පිට් කරා. එතකොට P2 and P3 දෙක පිට් කරා. VSC එක තියෙන වැදගත්කම තමයි ඔය අලුත් ෆෑන් කෙනෙක් නම් VSC කියන්නේ virtual safety car එකක්. virtual safety car එකදී කාර්ස් වල ස්පීඩ් එක යම්කිසි ප්‍රමාණයකින් ස්ලෝ වෙනවා. එතකොට ඩ්‍රයිවර්ස්ලට බෑ ඒ දෙන ස්පීඩ් එක ඉක්මවා යන්න බෑ. මේක කරන්නේ ට්‍රැක් එකට කවුරු හරි කට්ටිය මාර්ෂල්ස්ලා එලියට එනවා නම් ඒ වගේම ට්‍රැක් එකේ ඩේබ්‍රිස් තියෙනවා නම් ඒත් මාර්ෂල්ස්ලා එලියට අවිල ගන්න. ඒ වගේම
අයිසක්ගේ කේස් එකේදී අයිසක්ගේ කාර් එක මාර්ෂල් පෝස්ට් කියලා දෙන ෆෝමියුලා 1 වල කාස් නවත්තන්න සහ මාර්ෂල්ස්ලාට එළියට එන්න පුළුවන් විදිහට ඒතර මාර්ෂල් පෝස්ට් එක නවත්තලා තිබ්බේ. ඒක හින්දා එයාලා VSC එකක් කරහා ඒ කාර් එක ඇතුළට ගන්න කටයුතු කරා. ඒ අතරේදී ඔය කාසල් ස්පීඩ් එක අඩු වෙන හින්දා ඔයා පිට් කරපුවාම අර පිට් ටයිම් එක usually like 30 second කියමුකෝ 30 second පිට් ටයිම් එක අඩු වෙනවා like 20 second වලට වගේ. ඒකට තප්පර 10ක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ තප්පර 10 ගන්න රසල් සහ කිමි කටයුතු කරා මෙසෙඩිස්ලා ටීම් එක. ඕක ප්‍රශ්නයක් වුණේ ෆෙරාරි එකට. ෆෙරාරි එක හිතුවා මෙසෙඩිස්ලා යන්නේ 2 stop strategy එකට. එතකොට එයාට ආයෙසරයක් ස්ටොප් කරන්න වෙනවා. බට් ෆෙරාරිලා 1 stop strategy එකේ තමයි හිටියේ. ඉතින් මේත් එක්ක ෆෙරාරි හිතුවා මෙයාට කොහොමත් ආයෙ විට් කරන්න වෙනවනේ. ඒක හින්දා අපි එක්ක සේෆ්ටි කාරයක් කෙනකල් ඉන්නවා නැත්නම් virtual safety කාරයක් කෙනකල් ඉන්නවා කියලා මෙයාලා පිට් නොකර හිටියා. ඉතින් මේ විදිහට පිට් නොකර ඉඳලා එයාට කොහොමද රේස් එක යද්දී අර තප්පර 30ම ෆුල් තප්පර 30ම පාවිච්චි කළා රේස් එක ඇතුළේදී පිට් ස්ටොප් එක කරාට පස්සේ මෙයාලා එළියට ආවේ රසල් P1 කිමි P2 ලෙක්ලෙයර් P3 හැමිල්ටන් P4 විදිහට අර ලෙක්ලෙයර් ලීඩ් එකේ ඉඳලා P3 වලට වැටුණා. කොහොම හරි ඔතනදී වෙච්ච දේ තමයි මෙසෙඩිස් වලට ආයෙ පිට් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා ආපහු අරගොල්ලෝ පස්සට ආවෙත් නැහැ මෙසෙඩිස්ලට ටයිම් එක ලොස් වෙලා පස්සට ආවෙත් නැහැ ටයර්ස් ටිකක් අවුලක් ගියේ නැහැ. ඒ හින්දා හොඳට රේස් එක ඉවර කරා. ඕක ගොඩක් දුරට ඉතින් ෆෙරාරිලගේ ස්ට්‍රැටජි ටීම් එකට බ්ලේම් කරන්න ඕනේ දෙයක්. බට් අර මේක පළවෙනි රේස් එක හින්දා එයාලා තාම ඉගෙන ගන්න හින්දා හැම ටීම් එකම තාම ඉගෙන ගන්න හින්දා අපි මෙයාට සමාවත් දෙමු පොඩි සමාවක් benefit of the doubt දෙමු අපි මේ ඔක්කොම අලුත් හින්දාගෙන. ඒ වගේම දැන් මේ තරගෙත් එක්ක රසල් WDC එහෙම නැත්නම් මේ ඉන්න චැම්පියන්ෂිප් එකේ ඔව් ඩ්‍රයිවර්ස් චැම්පියන්ෂිප් එකේ හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් විදිහට හොඳ ස්ථාවරයකට එයා එනවා. ඒ වගේම දැන් ෆෙරාරි ඔය අවුල් ටික හදාගෙන ආපහු ආවොත් එයාලට දැන් හොඳ chance එකක් තියෙනවා මේ පාර නැවත චැම්පියන්ෂිප් එකක් ගන්න. ඔව් මොකද මේකට ප්‍රධානම හේතුව තමයි ලොවිස් පහුගිය අවුරුද්ද ගත්තොත් ලොවිස් කියන්නේ යාගේ කාර් එකත් එක්ක ගොඩක් හැපි වෙච්ච මිනිස්සෙක් නෙවෙයි. ගොඩක් වෙලාවට චාර්ල්ස් P3 P4 රන් කරද්දි ලොවිස් P8 P9 P7 වගේ තමයි එයා කාර් එක රන් කරේ. එතකොට මේ අවුරුද්දට ආවම ලොවිස් චාර්ල්ස් කැච් කරනවා අන්තිම ලැප් වලදී ඕස්ට්‍රේලියන් GP එකේ. ඉතින් ඒ වගේ පර්ෆෝමන්ස් එකක් ලොවිස්ට හම්බ වෙනවා. ඒ වගේ කොන්ෆිඩන්ස් එකක් ලොවිස්ට හම්බ වෙනවා කියන්නේ අනිවාර්යෙන් එයාගේ අර පරණ බීස් පරණ වර්ල්ඩ් චැම්පියන් එලියට එන විදිහට එලියට එනවා අපිට ඉස්සරහට අපිට හොඳයි. මොකද අපිට හොඳ කම්පිටිෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. කම්පිටිෂන් එකක් බලා ගන්න නිසා චානුක සහ මම දෙන්නම් ෆෝමියුලා 1 වලට ගොඩක් අලුත් දෙන්නේ. මම 2023 දී මේක බලන්න ගත්තේ. චානුක 2025 දී නේද? 2025 තමයි බලන්න ගත්තේ. අපි කවදාවත් දැකලා නැහැ ලොයිස් අර වර්ල්ඩ් චැම්පියන්ෂිප් පර්ෆෝමන්ස් එකක් දෙනවා. මම ඔබවියස්ලි බලලා තියෙනවා සිල්වර්ස්ටෝන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් එක 2024 ඒ වගේම ස්පා 2024 බට් අර ඒකට වඩා අර මට වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ගන්න ඕනේ මම තමයි වැඩ කියලා ඒ ලෙවල් එකෙන් ලොයිස් දැකලා නැහැ මම කවදාවත්. මම හිතනවා මේ අවුරුද්දේ අපිට ඒ ලොයිස් බලා ගන්න පුළුවන් වෙයි කියලා මේ එයාට කාර් එකත් එක්ක තියෙන කොන්ෆිඩන්ස් එක. බට් ඉතින් ෆෙරාරි තමයි ඔක්කොම ඔකට තියෙන මෙව්වා එක. ෆෙරාරි මොනව කරයිද කියලා අපි බලන් ඉමු. ඉතින් චාර්ල්ස්ට සුබ මංගලම් කියන ගමන් තව දෙයක් මතක් කරන්න ඕනේ දෙයක් තමයි මේ ගමෙම මගුලක් හොයාගත්ත ඩයල් එක. ඒක හොඳයි නේද? හොඳ වැඩ. ඔව් හොඳ වැඩ. දැන් කියන්නේ දැන් අපිට එහෙමනම් ගමෙන් හොයා ගන්නවා කියන්නේ ඕක ලොකු ප්‍රශ්න. අමුතු ප්‍රශ්න වුණා. තව ප්‍රශ්නයක් තමයි මේ චාර්ල්ස්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවනේ. එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හොඳම යාළුවෙක් තමයි ඇලෙක්සැන්ඩර් කියන්නේ. දැන් ඔය බැඳලා ඉන්න දැරිවිය තමයි මේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් හරහා හම්බෙච්ච කෙනෙක් තමයි ඔය බැඳලා ඉන්න දැරිවිය. කොහොමද මේ දැන් අපි මේ දවස් ටිකේ දකින ගොඩක් ඔක්වර්ඩ් සිදුවීම් F1 ඩ්‍රයිවර්ස්ලා සහ යාළගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන හැමිල්ටන්ගෙත් අපි දැක්ක දැන් කීපයක්. ඔහොම මේ සෑහෙන දේවල් ටිකක් තියෙන මොකද මේ දැන් හැමිල්ටන් නම් මෙසරේ බඳී වගේ. හොද්දන අපි හෙමුණොත් ද ඊළඟ පාර මේ නෝට් එකේ තියෙන්නේ චාර්ල්ස්ට සුබ මංගලම් කියන්නේ හැමිල්ටන් සුබ මංගලම් සුබ මංගලම්. සා අපිට චුට්ට අර
විනාඩියක නිශ්ශබ්දතාවය කවුරු විනාඩියක නිශ්ශබ්දතාවයකගේ දාන්න පුළුවන් දන්නත් නෑ හැමිල්ටන්ගේ මේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් තමයි කිම් කාඩෑෂියන් හරි ඔය කොන්ට්‍රවර්ෂල් ටොපික්ස් එක්ක මේ දස්ටිකේ දනා තව විදිහකට වයිරල් යනවා අපේ මේ ලංකාවේ ගොඩක් F1 ෆේමස් නැති වුණාට ලංකාවේ ගොඩක් ෆේමස් තමයි ක්‍රිකට් කියන්නේ. නිකන් ක්‍රිකට් කියන්නේ අපේ ඇඟේ කොටසක්. හරිද? අපේ ලේවල් ක්‍රිකට් දුවනවා කියලා කිව්වොත් හරි. මේ දස්ටිකේ මම දැකපු දෙයක් තමයි මම F1 page එකේ totally partner කෙනෙක් නෙමෙයි. මම දැකපු දෙයක් තමයි දනාගේ page එකේ F1 memes සහ cricket memes එකට එකතු කරලා හදපු පොඩි hybrid memes ටිකක් viral යනවා. සහ දනා මේ ටිකේ ඒකට බැනුම් ගහනවා. මොකද වෙන්නේ? මේ ටිකේ ඉතින් ගොඩක් මෙහෙමයි. බැනුම් අහනවා කියන්නේ මට ඉස්සෙල්ලාම ඒ කියන්නේ බැනුම් අහන වල ගොඩ සපෝට් එකක් තමයි හම්බුනේ. මුලින් චුට්ටක් බැනුම් ටිකක් ආවා මේ F1 page එකයි මේ ක්‍රිකට් දාන්නේ නම වෙනස් කරපන් ක්‍රිකට් සිංහල කියලා. දැන් අපි හදන්නේ ක්‍රිකට් සිංහල, චෙස් සිංහල, තව මොනවාද? බැඩ්මින්ටන් සිංහල, තව ඔක්කොම ස්පෝර්ට් මීඩියා ගෲප් එකක් හදන්න යන්නේ අපි. හැබැයි එක්කම page හදනවා අපදාර. කායින් හරි මාස වඩයක් කරන අර USA වගේ තිබ්බන මාස වඩයක් ගන්න තිබ්බා. මේ වඩයක් කරගෙන දාන්න යන ඊට පස්සේ අපි ක්‍රිකට් page එකක වලියකුත් ගියා අපේ. නම් කියන්න නම සම්හන් කරන්න ඕනේ නැහැ. මේ කොහොමරි මේ නමක් ඉස්සුවා කියලා සහ පොඩි ටෙම්ප්ලේට් එකක් කොපි කරගෙන ඔහොම එකක් තමයි ගියේ මේ තේරුමක් නැති වලියක්. ඒ හින්දා ඒකට අපි ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕනේ නැහැ. අපේ කොහොම හරි මේ රීච් views ආව 1.7 මිලියන්. අයියෙන් දන සල්ලි හොයලා තිබ්බා. සල්ලි හොයුවා කියන්නේ. ඒකින් අද අපි කන්න තමයි හිතාගෙන ඉන්නේ. කීයක් හෙව්වද දන? අපි හෙව්වා ඩොලර් 6ක්. ඩොලර් 6න් අපිට මොනවද කන්න පුළුවන්? අපිට රයිස් එකක් කොත්තු ෆුල් කොත්තු 100ක් විතර කිට්ටු වෙනනේ. ඔව් ෆුල් චිකන් කොත්තක් කන්න පුළුවන් අපිට. good luck. මේ දැන් ඔයාලා මේ දකින්න කැමරා පිටිපස්සේ තවත් 3 දෙනෙක් ඉන්නවා. එතකොට අපි දෙන්නයි 5 දෙනයි එක කොත්තුවක් කරගෙන 5 දෙනා ගන්න තමයි වෙන්නේ. ඩොලර් 6 විතරක් ගත්තොත්. කොහොම හරි මේ දැන් මේ ඔක්කොම කතා කරගෙන යද්දී කතා කරන්න ඕනේ තව ටිකක් ගැඹුරු මාත්‍රාවක් තියෙනවා. මේක පොඩක් අන්තිම වෙනකන් තියාගෙන හිටියා. මේ මාසේ තියෙන රේසස් කියන්නේ මේ ලබන මාසේ එන්න තියෙන, ඒ කියන්නේ අප්‍රේල් මාසේ එන්න තියෙන රේසස් කියන පොඩි ගැටලුකාරී වාතාවරණයක් දැන් විදි මතුවලා තියෙනවා. ඒකට හේතුව මේ මතුවලා තියෙන යුද වාතාවරණය. විශේෂයෙන්ම රේසස් තියෙන ඩුබායි පැත්තට බහරෙන් සෞදි පැත්තට ඩුබායි නෙමෙයි පැත්තට මේ මතුවලා තියෙන යුදමය තත්ත්වය හින්දා. ඔව්. දැන් අපි අප්‍රේල් මාසේ ගත්තොත් අප්‍රේල් මාසේ රේසස් දෙකයි තියෙන්නේ. ඒ රේසස් දෙක තමයි බහරෙන් GP සහ සෞදි GP. දැනට තියෙන විදිහට ෆෝමියුලා 1 එක, ඒ කියන්නේ ෆෝමියුලා 1 මැනේජ්මන්ට් එකෙන් නිවේදනය කරලා තියෙනවා මේ රේසස් දෙක කැන්සල් වුණොත් වෙන රේසස් තියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් අපි ජපාන්නේ අන්තිමට තියෙන්නේ මේ මාසේ අන්තිමට තියෙන්නේ. දැන් එතකොට අපිට ඕනනම් පුළුවන් ජපාන් එකේ බඩු ටික එහෙමම තියාගෙන තව සති දෙකක් විතර ඉඳලා ජපානයේම තව රේස් එකක් රන් කරන්න. අපි දැක්ක එක මේ බහරයන් වලදී 2020 අවුරුද්දේදී මොකද 20 අවුරුද්දේ කොවිඩ් එක ගොඩක් රෙස්ට්‍රික්ට් වෙලා තිබ්බේ. එතකොට අර ට්‍රැවල් රෙස්ට්‍රික්ට් හින්දා බහරයන් වලම සේම් සර්කිට් එක බටර් සර්කිට් එක අර වෙනම කෝනස් දාන්න පුළුවන් නේ. එහෙම වෙනස් කරලා මේ වෙනම ලේඅවුට් එකකින් රන් කරා අපි දැක්ක. සහ ඒකෙදි ජෝර්ජ් රසල් ඩෙබියුට් එකක් කරා මර්සිඩීස්ලා එක්ක. මේ ඒක ගැන වෙනම කතා කරන්න ඕන එක. සහ ඒක ගොඩක් අය දන්න එක. මේ ඒ වගේ ජපානයේ සෙකන්ඩ් රේස් එකක් කරමු කියලා ගොඩක් අය යෝජනා කරලා තිබ්බා. බට් ෆෝමියුලා 1 මැනේජ්මන්ට් එකකින් කියලා තියෙනවා රේසස් රිප්ලේස් කරන්නේ නැහැ බහරේන් සහ සෞදි වල ප්‍රශ්නයක් ආවොත් කියලා. ඒ වගේම තව දෙයක් තමයි FIA එක ෆෙඩරල් ඉන්ටර්නැෂනල් මොකක් හරි ඒකෙන් කොහොමරි මොහම්මඩ් බින් සලායන් එක MBS ඉන්න එක එයාලා නිවේදනය කළා තියෙනවා කටාවල මේ අවුරුද්දේ අප්‍රේල් වල හෝ මාර්තු අග පැවැත්වෙන්න තියෙන කටාර් වර්ල්ඩ් එන්ඩියුරන්ස් රේස් එක. එතකොට ෆෝමියුලා 1 වගේම තමයි ලේමෑන්ස් වල ඊට පස්සේ ඉමෝලා 6 hours of Milan ඒ වගේ එන්ඩියුරන්ස් රේස් පැය 6 8 24 දුවන රේසස් වල එකක් තියෙන කටාර් වල. ඒ සීරීස් එක පටන් ගන්න කටාර් වලින්. ඒ කටාර් රේස් එක කැන්සල් කරලා ඉමෝලා වලින්ම සීසන් එක පටන් ගන්න FIA එක සහ වෙක් මැනේජ්මන්ට් එක තීරණය කරලා තියෙනවා. ඉතින් එව්වත් එක්ක මම හිතන්නේ ගොඩක් දුරට අපිට බහරේන් සහ සෞදි වල රේස් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා.
but hopefully අපිට වෙන දේ වෙන මෝටර් ස්පෝර්ට් tie වෙන ස්පෝර්ට්ස් තියේවි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ අපිට අලුත් කන්ටෙන්ට් ටිකක් කරගන්න පුළුවන් වේවි ඒ කාලය තුලද. එතකොට අපිට ෆෝමියුලා 1 හිස්ටරි එක ගැන ෆෝමියුලා 1 වල ටෙක්නොලොජිස් ගැන ඔයාලට තව ඩීටේල් වීඩියෝ අරන් එන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. හැබැයි දැන් ඒ රේස් එක පැවැත්වුණොත් කොහොම හරි ඒක ඊටත් වඩා හොඳයි. මොකද අපිට වීකෙන්ඩ් එකේ එතකොට කරන්න දෙයක් තියෙනවා. මොකද ඕෆ් සීසන් එකේ ඇත්තටම කිව්වොත් වීකෙන්ඩ් එක කියන්නේ දැන් එන බෝරින් කාලයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි හැම වීකෙන්ඩ් එකේම වගේ දැන් ෆෝමියුලා 1 බලන්න පටන් ගත්තට පස්සේ ෆෝමියුලා 1 ඔහොමම බලන්න පුළුවන්. ෆෝමියුලා හැම එකම වගේ දැන් බලාගෙන යනවා ෆෝමියුලා සීරීස් එකේ. එතකොට වීකෙන්ඩ් එක කියන්නේ ෆෝමියුලා 8 බලන්න ගත්තා අපි. එන ඉන්ටරෙස්ටිං මට කියන්නේ අනිත් රේසස් ලොකෝට සෙට් නැතත් ෆෝමියුලා 1 කියන්නේ බලාගෙන ඉන්න එකක්. දැන් වීකෙන්ඩ් එක රේසස් නැති වුණාම නිකන් හරි පාළුයි. ඒ හින්දා සහ දැන් මේ යුදමය වාතාවරණයන් කියන්නේ කිසිම කෙනෙක්ට හොඳ නැති දෙයක්. වැරදිලාවත් පවත්වලා හෝ මොකක් හරි හානියක් වුණොත් එහෙම ඒක ලොකු හානියක් ස්පෙෂලි මිනිස් ජීවිතයක් බඩු වලට වෙන හානිය නෙමෙයි මම කියන්නේ මිනිස් ජීවිතයක් වලට වෙන හානිය. ඉතින් මේ වාතාවරණය සෝට් අවුට් වෙලා අපිටත් ටිකට රේස් බලන්න පුළුවන්. මේ මිනිස්සුන්ට ඉඳහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන වාතාවරණයක් ඉක්මනට උදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. නැත්නම් ප්‍රාර්ථනා කරමු. මම හිතන්නේ අදට මෙන්න මෙතනින් නවත්තමු. අපි පොඩ්ඩක් ගැඹුරු ටොපික් එකකට ඇවිල්ලා මේ හරිය මම හිතන නවත්තන අපි තව ඉස්සරහට යන්න නැතු. අපි ඊළඟ සතියේත් කතා කරන්න අපිට එන ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවා. චයිනා GP එක වෙනස් වෙන්නේ. චයිනීස් GP එක ස්ප්‍රින්ට් රේස් එකක්. එතකොට ෆ්‍රයිඩේ වලදී අපිට තියෙන ස්ප්‍රින්ට් ක්වොලිෆයින් එක. සැටර්ඩේ අපිට රේස් එකක් තියෙනවා ස්ප්‍රින්ට් රේස් එක. ඊට පස්සේ ක්වොලිෆයින් තියෙනවා ඒත් සැටර්ඩේ. ඊට පස්සේ රේස් එක සුපර් දිදියට සන්ඩේ තියෙනවා. අපිට මේ දැන් මේ තියෙන වාහනවල ඇත්තටම පර්ෆෝමන්ස් කොයි තරම් හොඳට තියෙනවද කියලා බලාගන්න හොඳ රේස් එකක් තමයි එන්නේ ඉස්සරහට. බලමු නේද මොකද වෙන්නේ කියලා. මේ දැන් අපිට දැන් කියන්නද පොඩි අන්ප්‍රෙඩික්ටබල් සිටුේෂන් එකක් තියෙන මේජර් ටීම්ස් වගේම අනිත් ටීම්ස් වලත් සෑහෙන හොඳ පර්ෆෝමන්ස්ලා ඉන්නවා කියලා අපිට දැනගන්න හම්බුණා. සහ මේ රේස් එකෙත් 5 දෙනෙක් රේස් එක ඉවර කරේ නැහැ. ඔන්න ඔය වගේ ඒ කියන්නේ එන අන්ප්‍රෙඩික්ටබල් දෙයක් මිලි සෙකන්ඩ් එකකින් මුළු මාර දේවල් වෙනස් වෙන්න පුළුවන් ස්පෝට් එකක් ෆෝමියුලා 1 කියන්නේ. ඉතින් ඔය අපි ටිකක් ඩීප් බැරරුම් තැනකින් තමයි කතාව ඉවර කරන්නේ. ඊළඟ එපිසෝඩ් එකේදී අපිට තව ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් කතා කරන්න පුළුවන් වෙයි, කතා කරන්න හම්බ වෙයි කියලා අපි හිතනවා. ඊළඟ රේස් එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි. මේ අලුත් එන්ජින් වල අලුත් ටෙක්නොලොජි වල අලුත් රූල්ස් වල ගොඩක් හොඳ පර්ෆෝමන්ස් බලාගන්න හෝ ඒවා තියෙන අඩුපාඩු බලාගන්න පුළුවන් වෙන රේස් එකක් බවට ඊළඟ ස්ප්‍රින්ට් රේස් එක බලාගන්න පුළුවන් වෙනවා අපිට. එහෙම මම එක්ස්පෙක්ට් කරන හැම වෙයි කියලා. සහ මේ ඊළඟ පාර මේ ටීම්ස් වල තියෙන ඉෂුස් ටික සෝට් කරගන්න ටයිම් එකක් තියෙනවා දැන් එයාලට. ඒ ටික හදාගෙන රේස් එක යන්න පුළුවන් වෙන රේස් එකක් බවට පත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මේ ඉස්සරහ එන තියෙන යුද්ධමය වාතාවරණ සෝට් අවුට් වෙලා හානියක් නොවී කාටවත් රේසස් අපිට දිගටම බලාගන්න F1 ෆෑන් කෙනෙක් විදිහට ඉඩ ප්‍රස්තාව ලැබෙයි. මේ ඉෂුස් සෝට් වෙලා අපිට කියන්නේ නිදහසේ ලෝකයක් විදිහට ඉන්න පුළුවන් වෙයි. මේ වගේ ස්පෝර්ට් එකක් එකට එකතු වෙලා බලන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඉතින් ඒ බර ප්‍රාර්ථනාවත් එක්ක අපි එහෙනම් ගිහින් එන්න. ඉතින් thank you F1 සිංහල පොඩ්කාස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක එකතු වුණාට අපව සබස්ක්‍රයිබ් කරන්න. පේජ් එක අනිවාර්යෙන් ෆලෝ කරලා තියෙදි ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. ඒක තමයි මේ ලංකාවේ මම හිතන්නේ F1 ශ්‍රී ලංකා කියන Instagram page එක අරෙන්න. Facebook කරහා ලංකාවේ වැඩිපුරම රීච් එකක් තියෙන නිසා ෆලෝවර්ස් තියෙන page එක. එතකොට අපේ page එක ෆලෝ කරන්න. Insta ඉන්නවා. TikTok වල දැන් අපි clips දාන්න ගන්නවා. TikTok වල ගොඩක් educational දේවල් technical part එක ගැන ගොඩක් clips ඇටේ අපි කරන්න හිතාගෙන. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මේ පොඩ්කාස්ට් එක ගැන ඔයාලගේ අදහස් යෝජනා චෝදනා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න, හොන් ලයික් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා අපි ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඊළඟ සතිය හම්බෙමු.